හරියටම දන්නේ නැතුව බස් එක කරන නැංගොත් ඔයාට මොකද වෙන්නේ? එක්ක ඔයා අතරමං වෙයි. ඒ වගේම ඔයාගේ වටිනා කාලය, මුදල් නාස්ති වෙයි. ව්‍යාපාරයක් ගොඩනගනවා කියන්නේත් හරියට අන්න ඒ වගේ ගමන. අපි හරියට දැනගෙන යන්න ඕන. ලෝකයේ සාර්ථක වුණු සෑම ව්‍යාපාරිකයෙක්ටම තමන්ගේ ව්‍යාපාරය ගෙනියන්නේ කොතනද කියලා හොඳ දැක්මක් තිබුණා. ඒ කියන්නේ ඔහු තමන්ගේ ව්‍යාපාරය ගොඩනගලා තියෙන්නේ යම් අරමුණක් හෝ අරමුණු කීපයක් මත. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න ඔයා දැනගන්න ඕන ව්‍යාපාර අරමුණු මොනවද? ඒ අරමුණු පිළිවෙලට සකස් කරගන්නේ කොහොමද කියන එක ගැනයි. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා bell icon එක click කරන්න. සරලවම කිව්වොත් යම් ව්‍යාපාරයක් නිශ්චිත කාලයක් තුළදී ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල හෝ ඉලක්කවලට ව්‍යාපාර අරමුණු කියලා කියනවා. ඕනෑම ව්‍යාපාරයකට දැක්මක්, ඒ කියන්නේ විෂන් එකක් සහ මෙහෙවර මිෂන් එකක් තියෙනවා. දැක්මෙන් කියන්නේ ව්‍යාපාරයේ අනාගතයේදී යන්න ඕන තැන. මෙහෙවරෙන් කියන්නේ දැක්ම වෙනුවෙන් දැනට කරන්නේ මොකක්ද කියන එක. අන්නේ දැක්ම මෙහෙවර ළඟා කර ගැනීම වෙනුවෙන්, සැබෑ කර ගැනීම වෙනුවෙන් දවසින් දවස, මාසෙන් මාසේ අපි ළඟා කරගත යුතු පොඩි පොඩි කඩයින් අරමුණු කියලා කියනවා. ව්‍යාපාරයක දැක්ම, මෙහෙවර සහ අරමුණු ව්‍යාපාරයකට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙනවා. ඕනෑම ව්‍යාපාරයකට විවිධ මට්ටමේ අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි අපි ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික අරමුණු හතරක් හඳුනා ගන්නවා. මොනවද ඒ ප්‍රධාන ව්යාපාරික අරමුණු හතර? 1. පැවැත්ම, survival. 2. ලාභයේ උපරිම කිරීම, profit maximization. 3. වර්ධනය සහ ව්‍යාප්තිය, growth and expansion. අවසාන එක, ඒ කියන්නේ හතරවෙනි එක, පාරිභෝගික තෘප්තිය, customer satisfaction කියලා අපිට ඒ හතර හඳුන්වන්න පුළුවන්. දැන් අපි අර කලින් කතා කරපු ව්‍යාපාරික අරමුණු හතර එකින් එක අරගෙන සාකච්ඡා කරමු. එතනදී පළවෙනි අරමුණ විදිහට මම ගන්නවා පැවැත්ම. අලුතින් ව්යාපාරයක් ආරම්භ කරන ඔයාගේ ප්‍රධාන අරමුණ ලාභ ඉපීම නෙවෙයි. තමන්ගේ ව්‍යාපාරය වෙළඳපොළ තුල රැඳී සිටීමට අවශ්‍ය ඉඩකඩ හදා ගන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරයේ වියදම් ටික පියව ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි තමන් සමග තරඟ කරන තරඟකරුවන් හඳුනාගෙන ඔවුන් සමග තරඟ වෙදී තමන්ගේ ව්‍යාපාරයේ වෙළඳපොළ තුල තහවුරු කරගන්න ඕනේ. 2. ලාභ උපරිම කිරීම. ව්යාපාරිකයෙක් විදිහට ඔයාගේ ව්‍යාපාරයේ පැවැත්ම වෙළඳපොළ තුල තහවුරු කරගත්තට පස්සේ ඔයාගේ ඊළඟ අරමුණ වෙන්න ඕනේ මොකද්ද? ලාභ ඉපීම. මොකද ලාභයක් උපයන්නේ නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න බෑ වෙළඳපොළ තුල. ලාභය ඊටම වැදගත් වෙනවා ඔයාට ඔයාගේ ව්‍යාපාරය දිගටම කරගෙන යාම සඳහා. 3. වර්ධනය සහ ව්‍යාප්තිය. ව්යාපාරයේ පැවැත්ම තහවුරු කරගත්තට පස්සේ ලාභ උපයන්නත් පටන් ගත්තට පස්සේ ඔයා ඊළඟට කරන්න ඕන ඔයාගේ ව්‍යාපාරයේ වර්ධනයක් කරගන්න ඕනේ. ඒ කියන්නේ ව්යාපාරයේ අලුත් ශාඛා ආරම්භ කිරීම, නව සේවකයන් බඳවා ගැනීම, තමන්ගේ නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර ගැනීම, ඒ වගේ දේවල් කරලා ව්යාපාරයේ වර්ධනයක් සහ ව්‍යාප්තියක් සිද්ධ කරන්න ඕන. ඒක වාගේ තුන්වෙනි අරමුණ විදිහට අපිට කියන්න පුළුවන්. 4. පාරිභෝගික තෘප්තිය. පාරිභෝගිකයා සතුටින් තබා ගැනීම ව්යාපාරයක දිගුකාලීන පැවැත්මට අත්‍යවශ්‍යයි. මේ නිසා ව්යාපාරිකයා පාරිභෝගිකයාට විශ්වසනීය ගුණාත්මක සේවාවක් ලබා දීම ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක් කරගන්න ඕන. හොඳ සේවාවක් ලබා දීලා පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගැනීම ප්‍රධාන අරමුණක්. වර්තමාන ලෝකයේ ව්‍යාපාර කරන්නේ සල්ලි හම්බ කරන එක විතරක්ම නෙවෙයි. ඉන්න ඔබට ගොස් අද කාලේ සාර්ථක ව්‍යාපාර සමාජීය අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරනවා. ඒ කියන්නේ social objectives. මොනවද සමාජ අරමුණු වලට උදාහරණ? ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය භාවිතය, පරිසර දූෂණය අවම කිරීම, තමන්ගේ සේවකයන්ට සාධාරණ වැටුපක් සහ හොඳ සේවා පරිසරයක් ලබා දීම, ප්‍රජා සේවාවන් ඉටු කිරීම ඒ අතරින් ප්‍රධාන වෙනවා. ලාභයේ පස්සේම විතරක් යන්නේ නැතුව සමාජයට වැඩි යහපතක් සිදු කරන ව්‍යාපාර කෙරෙහි පාරිභෝගිකයන්ගේද කැමැත්ත වැඩි වෙලා තියෙනවා. දැන් අපි දන්නවනේ ව්යාපාර අරමුණු කියන්නේ මොනවද කියලා. මම ඔයාගෙන් මෙන්න මෙහෙම අහනවා. ඔයා හැබැයි මට ව්යාපාරිකයෙක් විදිහට උත්තර දෙන්න. මං අහනවා ඔයාගෙන් මොකක්ද ඔයාගේ අරමුණ? ඔයා කියනවා මට ලොකු ව්යාපාරිකයෙක් වෙන්න ඕන කියලා. හොඳයි. ඔයාගේ අරමුණ හොඳයි. හැබැයි ඒක ස්මාර්ට් නෑ. මොකද්ද මේ ස්මාර්ට් කියන්නේ? S ස්පෙસિෆික් නිශ්චිත විය යුතුයි. M measurable මැනිය හැකි විය යුතුයි. A achievable ළඟා කරගත හැකි විය යුතුයි. R realistic යථාර්ථවත් විය යුතුයි. නැත්නම් ප්‍රායෝගික විය යුතුයි. T time bound නිශ්චිත කාල සීමාවක් තිබී යුතුයි. ඔයාගේ අරමුණ නිශ්චිත විය යුතුයි. මෙන්න මෙහෙම කියනවා. මේ ව්යාපාරයේ ලබන වසරේ ආදායම වැඩි කරගන්නවා. ඒක අරමුණක්. හැබැයි ඒ අරමුණ නිශ්චිත නැහැ. නමුත් ඒක නිශ්චිත අරමුණක් වෙන්න නම් ලබන වසරේ අපේ ව්යාපාරයේ ආදායම රුපියල් මිලියන 2 වන ආදායමක් ළඟා කරගන්නවා. අන්න ඒක නිශ්චිත අරමුණ. ඒ වගේම ඔයාගේ අරමුණ මැනිය හැකි විය යුතුයි. ප්‍රතිශතයක් විදිහට දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මෙහෙම කියමු. නිෂ්පාදන ධාරිතාවය ඊළඟ වසර තුල 120කින් වැඩි කරගන්න. එතනදී අපිට ඒක මැනිය හැකි වුණා. ඔබේ අරමුණ ළඟා කරගත හැකි විය යුතුයි. ඒ කියන්නේ ඔයා තියෙන අරමුණ ළඟා කරගන්න පුළුවන් අරමුණක් වෙන්න ඕන. අපි උදාහරණයක් විදිහට මෙහෙම කියන්න පුළුවන්. අපේ ආයතනයේ දැනට රට පුරා ශාඛා 13ක් තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා මේ සාකා 13ට තවත් සාකා දෙකක් එකතු කරගන්න. ඒක අපිට පහසුවෙන් ඊළඟ වසර 2-3 කිහිපය තුල ළඟා කරගත. හැබැයි ඔයා කියනවා නම් මම ලෝකේ ලොකුම ව්‍යාපාරය හදනවා කියලා. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක පහසුවෙන් ළඟා විය හැකි අරමුණක් ඉලක්කයක් නෙවෙයි. ඔයාගේ අරමුණ ප්‍රායෝගික විය යුතුයි. ඒ කියන්නේ ව්‍යාපාරයේ තියෙන සම්පතුත් එක්ක ව්‍යාපාරයේ හැකියාවත් එක්ක පහසුවෙන් කරන්න පුළුවන් වෙන අරමුණක් තියාගන්න ඕනේ. ඔයාගේ අරමුණට නිශ්චිත කාල සීමාවක් තිබිය යුතුයි. ඒ කියන්නේ ඔයා තබන අරමුණ මාසයකින් ඉටු කරගන්නවා, මාස 2කින් ඉටු කරගන්නවා, මාස 5කින් ඉටු කරගන්නවා, අවුරුද්දකින් ඉටු කරගන්නවා. ඒ වගේ යම් නිශ්චිත කාල සීමාවක් තුල ඉටු කරගන්න බව අරමුණෙන් කියවෙන්න ඕනේ. අන්න ඒ නිසා ඔයාගේ ව්‍යාපාරයේ අරමුණු හැම වෙලාවෙම ස්මාර්ට් ක්‍රමයට හදාගන්න. ඉතින් යාළුවනේ, පැහැදිලි අරමුණක් නැති ව්‍යාපාරයක් කියන්නේ හරියට හුළඟට ගසාගෙන යන කොළයක් වගේ. ඔබේ ව්‍යාපාරයේ අරමුණු ටික ස්මාර්ට් අරමුණු බවට පත් කරගන්න. අද ඔයාලා ව්‍යාපාර අරමුණු ගැන යම් අදහසක් ලබා ගන්නට ඇතයි කියලා මම විශ්වාස කරනවා. මතක තියාගන්න, සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න නම් ව්‍යාපාරික දැනුම වගේම ඒ දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය තාම වැදගත්. අද ඔයාට අපේ වීඩියෝ ගැන යම් අදහසක් ගැටලුවක් පවතී නම් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝයේදී අපි තවත් වැදගත් අලුත් මාතෘකාවක් ගැන කතා කරමු. වීඩියෝ එක වටිනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.